සුබ දවසක් වේවා ළමයි සියලු දෙනාට. අද අපි කතා කරන්න යන්නේ 11 ශ්‍රේණිය පළමු වාරි භාගයට අදාළ ප්‍රශ්න පත්‍රයක දෙක පත්‍රයේ ප්‍රතිශත පාඩමට අදාළ ප්‍රශ්නයක්. අපි පළවෙනිම ප්‍රශ්නේ බලමු. තමරා රුපියල් ලක්ෂ 5ක මුදලක් මූල්‍ය ආයතනයකින් වාර්ෂිකව 108ක සුළු පොලියට ණයටගෙන ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ව්‍යාපාරයෙන් ලැබුණු වාර්ෂික ආදායමෙන් රුපියල් ලක්ෂ 5ක් ආදායම් බදු මුදලෙන් නිදහස් කළ අතර ඉතිරි ආදායමට 106ක වාර්ෂික බදු ප්‍රතිශතයක් අය කරන ලදී. බදු මුදල් වශයෙන් රුපියල් 24000ක් වර්ෂය අවසානයේද මූල්‍ය ආයතනයේ වාර්ෂික පොලියද ගෙවන ලද නම් ඔහුට ඉතිරි ශුද්ධ වාර්ෂික ආදායම කොපමණද? එතකොට පුතේ මේ වගේ ගාණක් ඔයා කොටස් කරලා හදාගන්න ඕනේ. ඒ කියන්නේ අවසානයේ මේ ප්‍රශ්නේදී ඔයාගෙන් අහන්නේ ඉතිරි ශුද්ධ ආදායම. ඉතිරි ශුද්ධ වාර්ෂික ආදායම මේ තමරා කියන ගැහැණු කෙනා. එතකොට මෙතන ඔහු නෙමෙයි අය වෙන්න ඕන. අපි බලමු මෙතනදී පළවෙනියෙන්ම ඔයා හොයාගන්න ඕන දේවල්. ඔයා පළවෙනියෙන්ම මේකෙදි හොයාගන්න ඕන වාර්ෂික සුළු පොලිය. වාර්ෂික සුළු පොලිය. වාර්ෂික සුළු පොලිය ඔයා පළවෙනියෙන්ම හොයාගන්න ඕන. වාර්ෂික සුළු පොලිය. ඊට පස්සේ ඔයා හොයාගන්න ඕන බදු ගෙවන ආදායම. බදු ගෙවන ආදායම ඔයා හොයාගන්න ඕන. ඊට පස්සේ ඔයා හොයාගන්න ඕන ණය විදිහට ගෙවන්න ඕන ගෙවිය යුතු මුළු ණය මුදල. ගෙවිය යුතු මුළු ණය මුදල. ඔන්න ඔය කියන කොටස් ටික හොයාගත්තනම් මුළු ආදායමෙන් ඊට පස්සේ අපි හතරවෙනියට හොයාගමු මුළු ආදායම. මුළු ආදායම. එතකොට මේ මුළු ආදායමෙන් ගෙවිය යුතු මුළු ණය මුදල අඩු කරා නම් පුතේ අපිට පුළුවන් කෙලින්ම මේ ප්‍රශ්නෙට උත්තරේ ගන්න. අපි මේ කොටස් ටික මේ එකින් එක විසඳගමු. පළවෙනියෙන්ම අපි බලමු වාර්ෂික සුළු පොලිය හොයන විදිහ. 1. අපිට වාර්ෂික සුළු පොලිය හොයන්න පුළුවන් පුතේ. දැන් මෙයාගේ ආදායම කියනවානේ ලක්ෂ 50යි කියලා. ලක්ෂ 50 මෙයා මේ බැංකුවෙන් ණයට අරගෙන තියෙන මුදල ලක්ෂ 5යි කියලා කියනවා. ඒතොර ඒ ලක්ෂ 5 108 ණය මුදලෙන් වැඩි කරන්න ඕනේ. මෙතන කියනවා තමරා රුපියල් ලක්ෂ 5ක් වාර්ෂික ආයතනයේ මූල්‍ය ආයතනයකින් වාර්ෂිකව 108ක සුළු පොලියකට ණයටගෙන ඇත කියලා කියනවනේ. ඒතොර ඔයා කරන්න ඕන මේ ලක්ෂ 5 108න් වැඩි කරන්න ඕනේ. එතකොට ඔයාට මෙයා මේ තමරා ගෙවන මුළු පොලිය එන අපි බලමු සුළු කරලා මෙතනදී. මෙතන බිංදු දෙකට බිංදු දෙක අපිට කපලා දාන්න පුළුවන්. 8 වරක් 5 40යි. 8 වරක් 5 40යි ඉතිරි බිංදු 3යි. එතකොට පුතේ අපිට මෙතන තමරා ගෙවන මුළු වාර්ෂික සුළු පොලිය හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට දෙවනියට හොයාගන්න පුළුවන් බදු ගෙවන ආදායම. බදු ගෙවන ආදායම. අපි මේ බදු ගෙවන ආදායම x කියලා ගත්තොත් එහෙම බදු ගෙවන ආදායම x කියලා ගත්තොත් එහෙම මේ x ව 100ට 6න් වැඩි වෙලා. මෙතන කියනවනේ 100ට 6ක් කියලා. 100ට 6ක වාර්ෂික බදු ප්‍රතිශතයක් අය කරනවා කියලා කියනවනේ. එහෙනම් මේ බදු ගෙවන ආදායම x නම් x 100ට 6න් වැඩි කරාම අපිට ලැබිලා තියෙන මුදල රුපියල් බදු විදිහට ගෙවන්න ඕන මුදල රුපියල් 24000. නම් මේ x 100ට 6න් වැඩි කරොත් පිළිතුර එන්න ඕන රුපියල් 24000. පැහැදිලිද? ඊට පස්සේ එහෙනම් මේ x හොයාගන්න අපි කරන්න ඕන 100ට 6 නැති කරගන්න 6න් 100න් මේ පැත්ත වැඩි කරන්න ඕන. පරස්පරයෙන් වැඩි කරන්න ඕන. එතකොට මේ 24000 පැත්තත්
24,000 ගත්තත් 6න් 100න් වැඩි වෙන්න ඕන. එතකොට පුතේ මෙතන 6ට 1යි 24ට 6 ඒවා 4යි අපිට උත්තරේ එනවා x සමානයි රුපියල් 4.5යි කියන්නේ රුපියල් ලක්ෂ 4යි. එහෙනම් අපිට ඊළඟට පුළුවන් හොයාගන්න පුතේ ගෙවිය යුතු මුළු ණය මුදල හොයන්නත් පුළුවන් මුළු ආදායම හොයන්නත් පුළුවන්. අපි ඊළඟට ගෙවිය යුතු මුළු ණය මුදල බලමු. 3 ගෙවිය යුතු මුළු ණය මුදල. එතකොට අපි දන්නවා ගෙවන්න ඕන මුළු ණය මුදල මෙයා මෙතන මේ අර මූල්‍ය ආයතනයෙන් ගත්ත පොලිය රුපියල් 40000යි. මෙයා මේ ගෙවන මේ මෙතන කියනවනේ මෙයා තව 24000ක මේ ආදායම් බදු ගෙවනවා කියලා. එතකොට ඒ ආදායම් බදු ගෙවන 24000යි එකතු වෙන්න ඕන. එතකොට ගෙවන මුළු ණය මුදල අපිට එනවා 24000යි 40000යි එකතු වුණාම රුපියල් 64000. ඔන්න එහෙනම් අපි ගෙවිය යුතු මුළු ණය මුදලත් හොයාගත්තා. ඊට පස්සේ අපි බලමු පුතේ මේ තමරගේ මුළු ආදායම දැන් පළවෙනියෙන් ලක්ෂ 5ක් බද්දෙන් නිදහස්. එහෙනම් ඒ බද්දෙන් නිදහස් වෙන ලක්ෂ 5යි මෙයා බදු ගෙවන ලක්ෂ 4යි එකතු කරාම අපිට මුළු මුදල විදිහට එනවා රුපියල් ලක්ෂ 9ක්. රුපියල් ලක්ෂ 9ක් එනවා මුළු ආදායම. එහෙනම් දැන් අපි ගාන හදලා ඉවරයි. අපි හොයන්න ඕන මෙයාගේ සුද්ධ ආදායම. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම මෙයා ණය ගෙව්වට පස්සේ ඉතිරි වෙන ආදායම අපි හොයන්න ඕන. එතකොට පුතේ අපිට පුළුවන් කෙලින්ම සුද්ධ ආදායම මෙයාගේ මුළු ආදායම ලක්ෂ 9යි. ඒකෙන් අඩු කරන්න ඕන මෙයා ගෙවන්න තියෙන ණය මුදල් ටික. ඒ කියන්නේ රුපියල් 64000ක් අඩු වෙන්න ඕන. එතකොට අපිට මෙතනදී අඩු කරාම එනවා රුපියල් 8,36,000ක්. එතකොට පුතේ අවසානයේට අපිට සුද්ධ ආදායම විදියට රුපියල් 8,36,000ක් එනවා. මේක එතකොට පළවෙනි කොටස අපි හදලා ඉවරයි. අපි යමු මේකේ දෙවෙනි ප්‍රශ්නයට. දෙවෙනි ප්‍රශ්නේදී අපිට කියනවා විකුණුම් මිල සඳහා රුපියල් 1500ක් මිල ලකුණු කරන ලද භාණ්ඩයක් සඳහා විකුණුම් මිලෙන් 112ක වැට් නැත්නම් අපි ඒකට සිංහලෙන් කියන එකතු කළාගේ මත බද්දක් බදු මුදලක් අය කරන ලද නම් අය කළ වැට් බදු මුදල කොපමණද? එතකොට අපි කරන්න ඕන මේ වගේ ගැටලුවකදී මෙතන විකුණුම් මිල වැඩි කරන්න ඕන වැට් බදු ප්‍රතිශතයෙන්. එතකොට අපිට එනවා වැට් බදු මුදල. ඒ කියන්නේ විකුණුම් මිල අපිට දීලා තියෙනවා 1500යි වැට් බදු මුදල 112යි 1500 අපිට 112න් වැඩි කරන්න තියෙන්නේ. එතකොට පුතේ අපිට මෙතන බිංදු දෙකට බිංදු දෙක කැපුවාම 15 වරක් 12 අපිට උත්තරේ එනවා රුපියල් 180යි. මේක නම් ඉතා සරල ප්‍රශ්නයක්. පළවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් සංකීර්ණ ගතියක් තියෙනවා. ඒ අරුණහම මේ ප්‍රශ්නේ නම් ඉතාම සරල ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රතිශත ප්‍රශ්නේ අපි මේ වෙද්දි සාකච්ඡා කළ අවසానයි පුතේ. එතකොට මේ ප්‍රශ්නේ ඔයාලට හොඳට තේරුණා නම් අනිවාර්යෙන් ඒකත් කමෙන්ට් කරන්න. ගැටලුවක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරන්න. ඒ වගේම පුතේ මේ තව මේ වගේ ප්‍රශ්න මම අරගෙන එනවා. ඒකින්ද මේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ පාඩම ගැටලුවක් නැතුව තේරුණා නම් like එකක් දාන්න. Thank you.